දැන් කපාගත්තේ නැත්තම් කොහොමද ඒක අරගෙන සිතාදියට ගිහිල්ලා ඈ භාවනෝ හොයාගෙන ඉන්නේ සවස් භාග වෙන විට මා ආයේ නැවත මේ නිවහලට ගමන් කරන්නත් ඕනේ ඒ නිසා මම ප්‍රමාද වුණොත් මට වෙන්නේ ඊර මුදුනේ දාඩිය මුගුරු පෙරාගෙන දර කපන්න අයියේ මෙයාට ඔයා එක කතා කරනවා වගේ ඔයාගේ ළඟට වෙලා එක වචනයක් කතා කරනකොට දන්නවද අයියේ මේ නංගිගේ හිතට දැනෙන සැනසීම මා දන්නවා මගේ අයියා ළඟට වෙලා එක වචනයක් දොඩන්ට මං කොච්චරනම් වෙලා බලාගෙන ඉන්නවද නංගි උඹත් මාත් කොච්චර කාලෙම උඹත් මගේ අම්මත් තාත්තත් දෙනා මේ ලෝකෙ සමගත්තා එදා උඹත් මගත් මෑණියන් මේ ලෝකෙ සඳහාටම සමගන්න වෙලාවේ උඹ කොච්චර අතදරුවා උඹ මගේ දෑත් දෙකට දීලා මගේ රත්තරන් පුතේ නංගිව බලාගනින් කියලා අවසාන වචන මාත්‍රය තෙබල්ලා ඇයි මේ ලෝකෙන් සමුගත්තා එදා ඉඳලා මේ වෙනතුරු මගේ නංගියේ උඹ කිරි දිපහ වෙලා උඹට බඩගිනි වෙලා උඹ අම්මගේ සෙනෙහස හොය හොයා ගෑ ගහනවා මට එදා වාගේ මතකයි මේ වනාන්තරේ ගඩාගෙන මිරිකලා උඹේ කටට හිමින් මම්මක් කරලා තමයි උඹ හදාගත්තේ අයියේ එදා ඉඳලා උඹ නිසා මම සැනසුනේ උඹ නිසායි මම ජීවත් උනේ ඒක අදටත් එහෙමයි නංගි ඒ හින්දා උඹ දැන් අතදරුවෙක් නෙමේ එදා මගේ අතේ එල්ලලා ගමන් කරපු චූටි කෙල්ල නෙමේ අද උඹ වැඩි වීටපත් වෙච්චි ලස්සන රෝමත් යුවතියක් අයියේ මෙයාට අම්මගේ තුරුලට වෙලා නැලවිලි ගිය ආන්න ඕනේ පුංචි අතදරුවා නැලවුනේ මගේ අයියාගේ තුරුලේ තාත්තගේ රැකවරණය ලබන්න ඕනේ චූටි දුවෙක් ඒ රැකවරණය ලැබුවේ මගේ අයියාගෙන් මගේ අයියේ ඔයයි මගේ ජීවිතේම ඔයයි මගේ ජීවිතේම ඉතින් ඔයා කියන දෙයකින් තොර ලෝකයක් මට නැහැ නංගි එහෙනීගේ වටිනාම දේ තමයි තමන්ගේ පතිවෘතාව සැදී කවියසට ගිහින් සත්‍යවාදී බිරිඳක් හැටියට ජීවත් වෙන්න නම් කාන්තාවගේ පතිවෘතාව තමයි වටිනාම දේ ඒ නිසා නංගි උඹට අම්මා හිටියනම් මේ දේවල් පැහැදිලි කරලා කියලා දෙනවා ඒ වගේම උඹටත් දැන් මේ තරුණ වයස ජීවත් වෙන්නේ උඹට මට කියන්න බැරි ඕන තරම් දේවල් උඹ හිතේ සංගවගෙන ඉන්නවා ඇති නෑ මගේ ළඟ මොනවත් නෑ අයියට නොකියන දේවල් මම මගේ අයියට හැමදේම කියනවා අයියේ අදත් ඔයා රාජමන්දිරේට දර අරගෙන යනකොට අයියේ මහ වනාන්තරයේ සැරිසරනකොට ලස්සන මල් හම්බ වෙයි අයියේ ලස්සන මල් මිටක් හදත් කඩන් එන්න හරි මම හැම දෙයක්ම කරන්නම් අන්න කතාවෙන් මට ඔබට කියන්න ආපු දේ මතකුණානේ මගේ නංගියේ ඒ මොකද්ද රාධිකා මේ දිනවල ශිල්ප ශාලාවලින් ශිල්ප ශාස්ත්‍රය ආධාරණීම කර රාජකුමාරවරු සිටු කුමාරවරු තම තමන්ගේ රාජ්‍යයන් බලා පිටත් ඉතින් ඔවුන් ගමන් කරන්නේ ගන්තර අභියස ඇති මාර්ගයෙන් ඉතින් උඹ නිතරම ගන්තරට ගිහිල්ලා විනෝද වෙනවා මම දන්නවා උඹ පාළුව කාංශය මගහරව ගන්න ගන්තරට තමයි යන්නේ ඒත් මං ගියේ මේ දිනවල උඹ ප්‍රවේශම් වෙන්න ඕනේ මේ දින කීපයක් යනකම් උඹ ගන්තරට ගමන් කිරීම නතර කරන්න ඕනේ අයියේ ඒ වගේ රාජකුමාරවරු සිටු කුමාරවරු කියන්නේ උඹත් මාත් නොදන්නා ලෝකයක ජීවත් වෙන්නා වූ නිදහස්කාරී පුජ්‍යලයන් ඔවුන්ගේ රාගාත්ක තැස්වලට උඹලා වගේ රූපත් තරුණියන් නැහැගෙන ඉන්න හොඳ නෑ නංගි ඒකෙන් උඹටත් මටත් දෙදෙනාම වෙන්නේ විපත්තියක් ඒ හින්දා ඔබ ප්‍රවේශම් වෙන්න ඕනේ ඒත් අයියේ ඔයා දන්නවද ඔයා මා වනාන්තරයට යනකොට දර කපන්න අයියේ මට ගොඩක් පාළුයි මට ගොඩක් තනේ මං ඒ තනිය පාළුව මකාගත්තේ ගන්තරාපියසට ගිහිල්ලා චුට්ටක් කලේ වන සතුන් එක විනෝද වෙලා අද මට ඒකටත් අවසර නැද්ද අයියේ හරි ඒකට ඔබ ඔයාට දුක් වෙන්න ඕනේ හැමදාම ගන්න තීරණයක් නෙවෙයිනේ මේක ඈ මේ දින කීපේ පමණක් තුල ඔබ රැඳී සිටින්න ඕනේ ඔව් ඒකයි මම මේ කියා සිටින්නේ මම ඔයා කියන දේ අහනවනේ ඉන්නම බැරි වුණා චූට්ටක් ඉක්මනට එන්න හැබැයි එකවතාවයි යොන්න ඊනකට එකවතාවක් ගමන් කරන්න මම ඔබට අවසරය ලබා දෙනවා ආයෙත් මට හැබැයි කීපවතාවක් ගමන් කරන්න උත්සාහ කරන්න එපා හැබැයි මේ ගමන් ගන්නා විහාසයේත් තමන්ගේ ආරක්ෂාව පිළිබඳව හොඳට වගකීමෙන් කටයුතු කරන්න ඕනේ කවුරුන් කුමාරවරුන් අසීන් පිටේ ඇඳුම් පිටේ ගමන් ගන්න අවස්ථාවක් ඔබ දුටුවොත් ඔබ සැකේ හැකි ඉක්මනින් පැල්කොටේ වෙත දී වෙන්න ඕනේ ඔන්න ඉතින් දැන් කතාවෙන් හොඳට ප්‍රමාද වුණා එසේනම් ඔබ පරිස්සමෙන් සිටින්න ඕනේ ගන්තරට ගියාට ගමන් නැහැ ප්‍රවේශම් කළා පැමිණෙන්න ඕනේ මත්තහන් වෙන්න කලින් දර ටික කපා ගන්න එන
එහෙනම් වනාන්තරයට යනවා. එහෙනම් ඔබ ප්‍රවේශයෙන් සිටින්න ඕන මගේ රත්තරන් නංගි. අයි ඔයා බය වෙන්න එපා. ඔයාගේ නංගි දැන් චොටි අතදරුවෙක් නෙවෙයිනේ. හරි. ඔය කතාව තියලා ඉවරලා ගෙදර තියෙන වැට් ටික කරගෙන ප්‍රවේශයෙන් ඉන්න ඕන මං එනතුරු. මා රෑ වෙන්න ප්‍රථමයෙන් පැමිණෙනවා නංගි. යන්න ඕනේ. අයියාවම කිව්වට චූටකම් ගන්දරට ගිහලා චූටක්